පේනවද? අතන චෙරි ගහක් තියෙනවා. චෙරි කඩනවා වෙන්න. ඒ ලංකාවේ වෘද්ධනේ. එන්න පුතා. මෙන්න චෙරි කරන්න ගිහිලා. එදත් මම ගිහි වීඩියෝ එකක් පෙන්නනවා. මම ඒ චෙරි තමයි කඩලා තියන්නේ. ඒක අමු ඒකයි. පෙන්නන්න බා. තියෙන උඩනේ. උඩනේ. ආයෙ චේස් කරනකො. This is good. apa? Rasanya kanda. ආයෙ චේස් කරනවා. එයා බයි මං එදා කරලා දුන්නේ. අම්මු ගේ එකයි. කෑවද? සමහරද? යම්. කන්නේ. ෆ්‍රෙෂ් ඒවා මේවා මොනවාද වස විස නැති ඒවා ගායම හදාගත්ත දේවල් කන්න. මෙදා පාරේ ඉතින් අපිට පළතුරු නැතෝ ගියා. බොරු කියන්න ඕනේ. අයිස් රසයක් වහලා මල් ටික ඔක්කොම හැලුණා. අයිස් නිතරම වහිනා මෙදා පාර සැරේට වැටුණා නේ. අයිස්. දැන් අත ඔනෝද අතුන් දිගිලා දැන් මේ ඔයා මට කිව්වනේ ඔයා කොහොමද ස්ටාර්ට් කරනවා කිව්වේ. මට කරලා පෙන්නන්න ඕනද? Hey. Hi guys, I got a live video YouTube channel. I'm bigger now. ඔයා ඊට ලස්සන මට කියලා වෙන්න මම මෙහෙම ස්ටාර්ට් එක ගන්න කියලා. ඔව් මෙයා හරියට ගන්න නැහැ. මම කී විදියට මම මෙයා පෙන්නලා තියෙනවා. එයා එක කරන්නේ නැහැ. හරි. එයා මේවා විකෝ කළා. හරි දැන් මම දන්නේ නැහැ වායි දැන් හරි. I will start කරනවා. ෆෝන් එක ගන්න. Hi guys, I got a live video YouTube channel. I'm bigger now. හරිද? ඔව්. ඔන්න ඉතින් අදත් වෙනදා වගේ තමයි ආදරේ පිළිගන්නවා අපේ ලයිව් YouTube channel එකට. අද ඊට දවසේ අපි යනවා නේද? එළිය ටික. දැන් ඉතින් ඔන්න හොඳටම රස්නේ. හොඳටම අවුවයි. ගොඩක් උඩ තියෙන ගෙඩි පල්ලහැ නැහැ එකයි වැඩි. මෙයාත් අල්ලන්න වෙන්න. ඇයි රෙතනේ ඉන්නේ? මේ අල්ලන්න අතට සමහර අමු කළු පාට එච්ච තමයි රහ. අනේ අපේ ලොකු ගෙඩි. තියනවනේ ලොකු ගෙඩි. අයියෝ එලිස කඩපු ඒවත් අට්ටන. කාගත්ත ගෙඩිෂ. ඉස්සලා අල්ලන් ඉන්න. කොබා වෙන්නේ? අතයල්ල දෙකන් ඉඳලා. යය. පාර මැද්දේ. අරකේ තමයි රහ. කොහමද මල් ටික? මම පාරේ මෙහා පැත්තේ නම් ගන්න දිගට එක යායට තියෙනවා. රෝස මල් නේ. පාට රෝස මල් එක එක මල් ඩම් පාට එක හරි ලස්සනයි අතට පෙයි. අර බලන් ඉන්නවා මේ ෆෝන් එකට බැටරියක් දාලා යන්නේ. හරි හදිස්සිය. අද මෙයාට මේ ටාකෝ බෙල් එකෙන් කන්න ඕන. ඒක ටාකෝ බෙල්. ටාකෝ මේක ටිකක් වෙනස් දෙයක්. ඒකේන වතුරයක් එක්ක පේන්නේ දැක්කද? ඔබන්නේ මේකට ලේ 32ක් ගියා. හැබැයි මම නම් හරි පාඩුවේ කියලා වුණාට. පොම්බු. ප්‍රසස් බන අලෙකක්ද?
කර්තොක් කෑල්ලක් දෙන්නම. I'll do the monkey. Oh, we got the full බන්දි taco. ගන්න. We got full taco. හැබැයි මේ රසයි. ඒක රසයි. Yeah, open it. Oh, it's a taco. Apple taco. රසයි. Yeah. Taco is good. The taco so අපි good. මේ and ඉන්නේ ප්ලාසා රුමනියාවේ. I'll tell you juice. මට හස්බන්ඩ් එකක් ගත්ත බලමු ප්ලාසා කොහොමද. Buzzing like a baby right now. Now the juice smells good and also tasty. තාකෝබ් කොහෙන් හොයාගන්න නම්ද දන්නේ එලිට තාකෝබ් I thought it was good. මතයි හැබැයි රසයි නේද? අපිට මේ වැඩි කරන මේක මදි ඒකයි වෙන්නේ. පුතා නම් අර වෙනස්ම රසක් තියෙන මේකේ. මේකේ බතුත් තියෙනවා. බතුත් තියෙනවා, බීෆ් තියෙනවා. රසයි හැබැයි. Awesome. I'm sleepy. He's sleeping. Leave me alone. අපි දැන් ආවා බෝට්ටු පදින්න. මේක ලේ 10යි පැය භාගෙට ලේ 20යි පැයකට. අපි අදත් ආවා බෝට්ටු පදින්න. මේ ආද මෙතන මේ හරි පාඩුයි දැන් නේද? ඕ සෙනගත් හරි වෙන්න මෙතන පොර කනවනේ. මම කලින් පෙන්නුවා බෝඩ් එක. මෙතන දැන් එක එක යන තමයි ගානාය කරන්නේ නේද? ඉස්සර මේක බෝට්ටුවක්ම පැයක් යන ලේ 15 නේ කියවරුද? කියවරුද 20. 20යිද ලේ 20යි. නැත්තම් 15. මේ දැන් මෙදා වෙන්නේ එක්කෙනෙකුට ලොකු එක්කෙනෙකුට පැය භාගයට ලේ 10යි පැයකට නම් ලේ 20යි. අවුරුදු 4ට වැඩි යන්නේ. 4ට වැඩි ළමයිට පැය භාගයට 7යි.
මෙයාට ලේ 14යි. ඉතින් පාඩුයි දැන් මෙදා. පොඩි වෙනස්කම් ඉතින් කරලා ජැකට් එක වෙනස් කරලා ගාන මාර වැඩි. දැන් සෙනඟ මාර අඩුයි. ඒ නිසා එක ගෙදර ළමයි හතර වතුනේ. පුතා එන්න කොහෙද පොඩි ගෝ. Bông happy dah? Happy dah? පුතා වැඩ වගේ මට පේන්නේ නැහැ ෆෝන් එක. Hello, mother. අපි දැන් ඉතින් යනවානේ බෝට්ටුවේ ඉඳලා ටික වෙලාවක්. එවන තැන් වල ඉන්න ෂෝ කවුව වැඩි අප්පා. දැන් අවුව ඉන්න බැරි එකක් තමයි තියෙන්නේ නේ උනාට. මේක හැබැයි උඩ මේ වහලක් තියෙන හොඳයි නේ. ඇති මඩ කනුවක් තියෙන දඩාන් කලරද ඇති මඩ මේ රෝස දෙක කොහොමද තයාර තියෙන්නේ මේ ගොඩක් කුංචි මේ රෝස ගන්න ලස්සන ඉතින් ආයාව කවුෆුලනකට යන්නත් ඕන පෙප්කෝ එකට ආවා පෙප්කෝෙන් ඇඳුම් කෑලි දෙක තුනක් ගන්න තාත්තේ කෑවත් තාක බැලක ඒ ආත හම්බුයි මෙයාගේ තාක බෙල්ල තමයි අපිට මදි ඒ පෙප්කෝ එකට ආවා මේක මේ මම දැන් ෂර්ට් එක අරන් ගියා අද තාත්තේ වෙන කලිසම අරගන්න සයිස් එක බලන්න පුතේ බලන්න 13 එක 13 වයසේ ළමයෙක් කයිසක් කියන්නේ බා ඇඳලා බලමු 13 ලොකු වගේ නේ ලොකු විදිහට 12 බා මේක කීයද එකේ නම මේක මන්දි හා මේක තමයි බීච් එකට යන්නේ බලන්න වයස බලන්න තාත්තිය පුතා කොබා පීක්ස් 13 14 අන්නේ මේ අතේ ළමයි මේක හොඳ ඒක ස්මෝල් පුතේ මේක තමයි හරියන්නේ They got Sonic one. මේක ලස්සනයි නේ මේක ලස්සනයි යන්නේ මේක ලස්සනයි. ඒක හඩු පාට යන්නේ ලස්සනයි. මේක 38ක් සයිස් එක බලමු
5:38යි. පස්සට පේන්නේ. ඒක හොඳයිනේ. next one. ආ හොඳයි. දැන් තනියම ගිහිල්ලා පිටෝන් කරගන්න. Definitely. Quite you. කාර්තියගේ පස්සේ 360 degrees. දැන් මේකද? Two of them. නෑ මේක දාන්න. මේක ලොකු. ඔක මදියමයි කියන්නේ. අල්ලගන්න. මේක කීයද? 8. 2 8යිනේ. 4ක්ම ගමනේ. කරලා ගන්න යන්නේ. ඒ බලන්න. මේක මම ලොකු සයිස් එක මේ දාන්න මේක මදි කියලා හිතනවා. නයිස්. ඒක හැම මේක පොත් හද වෙන්නේ. මම ලොකු එකක් අඳින්න කිව්වා. ඔක විදුර ගත්තේ නෑ ඔකත් තමයි. Anyway. අපේ පුතා මාරාස මේ ගෙඩි කන්න. අර කන කෑම. ළමයෝ. මේ ගහෙත් තියෙන මාර්ගෙට ඒවා. මට ගිය අවුරුද්දේ අර අතන් තිබ්බගේ ලොකු වෙන්නේ. මෙච්චර විතර ගොඩනේ. මේ ගහේ පොඩි. පේනවද මන්ද පේනවද? එලිෂාර මාරේදී වේ ආසය පුතා. හොඳරා. මම අයිස්ක්‍රීමක් කෑවා. මගේ බඩට ගතන. දැන් පහු වෙලා මන්ට වැඩ තියෙනවා. උයන්න තියෙනවා. මොකද කරන්නේ? බස් එක. ලංකාවේ ගත්තේ. දැන් අපිට රෑ වෙන්න 9:00 මාර්තේ නේ අන්ධකාරයට එන. ඔය අයිස්ක්‍රීම රහයි. මේක එකයි ගානක් වෙන සාමාන්‍ය රසයි ඒක. මේක මැංගෝ එකද මන්ද? කලුවට පේන්නේ.